ලෝකයේ සංගීත කලාව උඩු යටි කුරු කරපු තමන්ගේම අනන්‍යතාවයකින් මිලියන ගණනක් රසිකයන් පිස්සු වට්ටපු නමක් තමයි බිලී අයිලිෂ් කියන්නේ. හැබැයි බිලීගේ මේ සාර්ථකත්වයේ පිටිපස්සේ ඔයා දන්නේ නැති පුදුම හිතන කතා ගොඩක් හැංගිලා තියෙනවා. අද අපි බිලීගේ ජීවිතේ අන්න ඒ වගේ අමුතුම රහස් කිහිපයක් ගැන කතා කරමු. අංක 1. බිලීගේ සම්පූර්ණ නම තමයි බිලී අයිලිෂ් පයිරට් බර්ඩ් ඕකොනල් කියන්නේ. මෙතන තියෙන පයිරට් එහෙම නැත්නම් මුහුදු කොල්ලකරු කියන නම ඇත්තටම ඇයට ලැබුණේ ඇගේ සහෝදරයා වන ෆිනිස් නිසා. ඇය ඉපදෙන්න කලින් ෆිනිස් ඇයට කතා කරලා තියෙන්නේ පයිරට් කියලා. ඉතින් දෙමව්පියන් තීරණය කළා ඒක ඇගේ නමටම එකතු කරන්න. අද වෙද්දී ඇය ඇත්තටම සංගීත ලෝකයේ ආක්‍රමණය කරපු මුහුදු කොල්ලකාරියක් වගේම තමයි. අංක 2. බිලී ලෝක ප්‍රසිද්ධ වුණේ ඇයට වයස අවුරුදු 13 දී ඇය ගායනා කළ ඕෂන් අයිස් සින්දුව නිසා. ඇත්තටම මේ සින්දුව ඇය පටිගත කළේ ඇගේ නර්තන පන්තියේ ගුරුවරයාට ඒ හරහා නර්තනයක් නිර්මාණය කරන්න විතරයි. ඇය ඒක සවුන්ඩ් ක්ලවුඩ් එකට අප්ලෝඩ් කළේ ගුරුවරයාට ලේසියෙන් ෂෙයා කරන්න පුරුවන් වෙන්න. හැබැයි පහුවදා උදේ ඇහැරෙද්දී ඒක මුළු ලෝකයේ පුරාම වෛරල් වෙලා තිබුණා. එක රැයකින් බිලී අයිලිෂ් කියන නම ලෝකයේම දැනගත්තේ අන්න ඒ විදිහටයි. අංක 3. ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි බිලී සහ ඇගේ සහෝදරයා ෆිනිස් කවදාවත් සාමාන්‍ය පාසලකට ගියේ නැහැ කියන එක. ඇගේ දෙමව්පියන් වන මැගී බේර්ඩ් සහ පැට්‍රික් ඕකොනල් තීරණය කළා මේ දරුවන් දෙන්නාට නිවසේදීම ඉගෙනවීම් කටයුතු කරන්න. සරලවම කිව්වොත් හෝම් ස්කූලින්. මේක නිකම්ම පොතපතට සීමා වුණු ඉගෙනීමක් නෙවෙයි. ඔවුන්ගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ දරුවන්ගේ නිර්මාණශීලීත්වයට උපරිම නිදහස දෙන්නයි. පාසල් කාලසටහනකට වගේම විභාග පීඩනයකට කොටු නොවි Taman කැමති සංගීතය, නර්තනය සහ කලාව ගැන පැය ගණනාවක් පුහුණු වෙන්න බිලීට මේ හරහා ලොකු ඉඩක් ලැබුණා. ඇත්තටම ඇය අද ඉන්න මේ අද්විතීය නිර්මාණශීලී ගායිකාව බවට පත්වෙන්න ඇය ලැබූ මේ නිදහස් අධ්‍යාපනය ප්‍රධානතම හේතුවක් වුණා කියලා ඇය නිතරම පවසනවා. අංක 4. බිලීගේ සාර්ථකත්වය ගැන කතා කරද්දී ඇගේ සහෝදරයා වන ෆිනිස් ගැන කතා නොකරම බෑ. මොවුන් දෙන්න අතර තියෙන්නේ පුදුමාකාර සහෝදර බැඳීමක් වගේම ලොකු වෘත්තීයමය සම්බන්ධතාවයක්. බිලීගේ බොහෝ ගීත ලියවුනේ සහ සංගීතවත් උනේ මේ දෙන්න එකතු වෙලා. විශේෂම දේ තමයි මිලියන ගණන් මුදල් වියදම් කරලා අතිනවීන රෙකෝඩින් ස්ටුඩියෝ වල සින්දු හදනවා වෙනුවට ඔවුන්ගේ මුල් කාලීන ජනප්‍රිය ගීත බොහෝමයක් නිර්මාණය කළේ ෆිනිස්ගේ නිදන කාමරේ ඉඳගෙනයි. බිලී පවසන විදිහට ඇගේ හිතේ තියෙන ගැඹුරුම හැඟීම් සින්දුවකට පෙරලන්න පුරුවම් එකම කෙනා ෆිනිස්. වේදිකාව මතදිත් මේ දෙන්න එකිනෙකාට දක්වන සහයෝගය ලෝකයේ පුරාම ප්‍රසිද්ධයි. ඇත්තතම ෆිනිස් කියන්නේ බිලීගේ සංගීත ගමනේ නිහඬ දැවන්තයා කිව්වොත් ඒක වැරදි නෑ. අංක 5. 2020 වසරේ පැවැත්වුණු ග්‍රැමි සම්මාන උළෙල බිලීගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම වෙනස් කළ පමණක් නෙවෙයි ඇය ලෝක සංගීත ඉතිහාසයේ අලුතින්ම ලිව්වා කිව්වොත් හරි. එදා ඇය කලේ මීට කලින් කිසිම කාන්තා කලාකාරණියකින් විසින් නොකරපු විදිහට දැවන්ත වාර්තාවක් පිළිටවපු එක. වයස අවුරුදු 18ක් වගේ ඊටාම කුඩා වයසකදී ඇය ප්‍රධානතම ග්‍රැමි සම්මාන 4ම ඒ කියන්නේ Best New Artist, Record of the Year, Song of the Year සහ Album of the Year එකම රැයකින් දිනාගත් ලොව ලාබාල පුද්ගලයා බවට පත් වුණා. මේක දශක ගණනාවක ප්‍රවීණයන්ට පවා අත්පත් කරගන්න බැරි වුණු අමාරු ජයග්‍රහණයක්. එදා මේ සම්මාන ලබාගෙන ඇය වේදිකාවේ ඉඳගෙන කියපු දේ තමයි මේක මට ලැබිය යුතු නැහැ කියලා. ඒ තරමටම ඇය Tamanගේ ජයග්‍රහණය ගැන පුදුම වුණා. අංක 6. බිලී අයිලිෂ් කියන්නේ නිකම්ම ගායිකාවක් විතරක් නෙවෙයි. ඇය කාලයත් එක්ක Tamanගේ වාර්තාවන් Taman විසින්ම අලුත් කරගන්න කෙනෙක්. 2026 වසරේදී ඇය නැවතත් ලෝකයේ අවධානය දිනාගත්තේ සංගීත ලෝකයේ මීට කලින් කිසිවෙකු නොකරපු සුවිශේෂී ජයග්‍රහණයක් සමගයි. විශේෂයෙන්ම ඇගේ නවතම සංගීත ඇල්බමය නිකුත් වීමත් සමග ස්ට්‍රීමිං ප්ලැට්ෆෝම් වල වැඩිම වාරයන් අහපු ලොව පළමු කාන්තා කලාකාරණිය ලෙස ඇය අභිෂේක ලැබුවා. මීට අමතරව පරිසර හිතකාමී ප්‍රසංග ඒ කියන්නේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි ටුවර්ස් පැවැත්වීම සම්බන්ධයෙන් ඇය තබූ වාර්තාවත් මේ වසරේ කැපී පෙනුණා.
ඇය පෙන්වා දුන්නේ ලෝක ප්‍රසිද්ධ තරුවක් වුණත් Taman ජීවත් වෙන ලෝකය ගැන වගකීමෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක. ඇත්තටම 2026 කියන්නේ බිලීගේ ගමනේ තවත් ස්වර්ණමය සංදිස්ථානයක්. අංක 7. බිලී කියන්නේ සතුන්ට පුදුම විදිහක ආදරය කරන කෙනෙක්. ඇය ඉපදුන දවසේ ඉඳන්ම මස් මාංශ අනුභව නොකළ වෙජිටේරියන් කෙනෙක් වුණත් 2014 වසරේ ඉඳන් ඇය වීගන් වෙන්න තීරණය කළා. ඒ කියන්නේ ඇය මස් පමණක් නෙවෙයි කිරි, බිත්තර හෝ සත්ව නිෂ්පාදන කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ. ඇය මේ තීරණය ගත්තේ සතුන්ට සිද්ධ වෙන හිංසනය සහ පරිසර දූෂණය ගැන හොඳින් අවබෝධ කරගත්තට පස්සේ. බිලී නිතරම Tamanගේ සමාජ මාධ්‍ය හරහත් රසිකයන්ව දැනුවත් කරනවා සත්ත්ව හිංසනයෙන් තොර ලෝකයක් නිර්මාණය කරන්න. සතුන්ම මරලා කන එකේ තීරුමක් මට පේන්නේ නැහැ කියන එකයි ඇගේ මතය. ඒ වගේම ඇය ප්‍රසිද්ධ විලාසිතා සන්නාමයන්ටත් බලපෑම් කරලා තියෙනවා සත්ව හම් භාවිතය නවත්වන්න කියලා. ඇය සැබෑ ජීවිතයේදී Taman විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක්. අංක 8. බිලීගේ නිර්මාණ මේතරම් වෙනස් සහ විචිත්‍රවත් වෙන්න බලපාන සුවිශේෂී මානසික තත්වයක් මෙයාට තියෙනවා. ඒක හඳුන්වන්නේ සයිනස්තීසියා කියලා. මේක රෝගයකට වඩා මොළයේ සිදුවන අපූරු ක්‍රියාවලියක්. ඒ කියන්නේ බිලීට යම් ශබ්දයක් ඇහෙද්දී හෝ සින්දුවක් ඇහෙද්දී ඒහා සම්බන්ධ වර්ණ, හැඩතල සහ අංක අස්පනා පිට පේනවා කියලා තමයි වාර්තා වෙන්නේ. උදාහරණයක් විදියට ඇය සින්දුවක් නිර්මාණය කරද්දී මේ සින්දුව රතු පාටයි හෝ මේ සින්දුව මේ වගේ හැඩයක් ගන්නේ වගේ දේවල් ඇයට දැනෙනවා. බිලී ඇගේ මියුසික් වීඩියෝ වලට පාවිච්චි කරන වර්ණ පවා තීරණය කරන්නේ ඇයට ඒ සින්දුව ඇහෙද්දී පේන වර්ණ අනුවයි. ඇත්තටම ඇය අපිට ඇහෙන්න සලස්වන්නේ ඇයට පේන සංගීතයයි. අංක 9. බිලී ඇගේ ජීවිතේ මුහුණ දෙන තවත් ලොකු අභියෝගයක් තමයි ටොරච් සින්ඩ්‍රෝම් කියන ස්නායු පද්ධති ආශ්‍රිත තත්වය. මේ නිසා ඇගේ පාලනයකින් තොරව ශරීරයේ ඇතැම් කොටස් චලනය වීම හෝ ශබ්ද පිටවීම සිද්ධ වෙනවා. ඇය මුල් කාලේදී මේ ගැන ලෝකයට හෙළි කළේ නැහැ. හැබැයි ඉන්ටර්වියු වලදී ඇය අමුතු විදියට ඇස් හකුලනවා හෝ හිස පසකට කරනවා දැකපු රසිකයන් ඒ ගැන විවිධ කතා හදන්න ගත්තා. ඊට පස්සේ බිලී ඊටාම නිර්භීතව Tamanට මේ තත්වයේ තියෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඇය කිව්වේ මම මේකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නේ. ඒක මගේ කොටසක් කියලා. මේ වගේ තත්වයකින් පෙළෙන මිලියන ගණනක් දරුවන්ට ඇය ලොකු ශක්තියක් වුණා. ඇය පෙන්නලා දුන්නේ මොන වගේ කායික හෝ මානසික අභියෝග තිබුණත් Tamanගේ හීනවලට යන්න ඒවා බාධාවක් කර නොගත යුතු බවයි. අංක 10. ඔයා හිතනවා ඇති බිලීගේ කටහඬ ඇහෙන්නේ ඇයගේ සින්දුවල විතරයි කියලා. හැබැයි ඇත්තටම ඇය කුඩා කාලේ ඉඳන්ම හොලිවුඩේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයකටම පසුබිම් කටහඬ දායකත්වය. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ලූප් ගෲප් ලබා දීලා තිනවා. ඇය සහ ඇගේ සහෝදරයා Diary of a Wimpy Kid, Ramona and Beezus සහ X-Men වගේ දැවන්ත සිනමා නිර්මාණවල පසුබිම් ශබ්ද සහ මිනිසුන් කතා කරන ශබ්ද, ඒ කියන්නේ crowd noise පටිගත කරන්න සහභාගී වෙලා. සංගීත ලෝකයේ ජය ගන්න කලින් ඉඳන්ම බිලී හොලිවුඩේ තිරේ පිටුපස Tamanගේ දක්ෂතාවය පෙන්වපු කෙනෙක්. ඒ අත්දැකීම ඇගේ පහුකාලීන නිර්මාණවල තියෙන සිනමාත්මක ගුණයට ලොකු හේතුවක් වුණා. අංක 11. බිලී කියන්නේ ඇමරිකානු ප්‍රහසන ටෙලි කතාමාලාවක් වන The Office වලට පුදුමාකාර විදියට ඇබ්බැහි වුණු කෙනෙක්. ඈ කියන විදියට ඈ මේ කතාමාලාව සම්පූර්ණයෙන්ම සීසන් ගණනාවක් නැවත නැවතත් බනලා තියෙනවා. ඈ කොයිතරම් මේකට ආදරේද කියනවනම් ඇගේ My Strange Addiction කියන සින්දුව පටන් ගන්නෙත් The Office කතාවේ දෙබසකින්. වතාවක් ඈ මේ කතාවේ රඟපාන ප්‍රේන් විල්සන් සමග The Office දැනුම මැනීමේ තරඟයකටත් සහභාගී වුණා. එහිදී ඈ පෙන්වා දුන්නේ ඈ නිකම්ම ප්‍රේක්ෂකයක් නෙවෙයි මේ කතාව ගැන ඕනෑම අස්සක් මුල්ලක් නෑර දන්න සුපිරි රසිකාවියක් කියලා. Taman කොයිතරම් කාර්යබහුල වුණත් Taman ආස කරන සරල දේවලින් සතුටක් ලබන්න බිලී හැම වෙලේම උත්සාහ කරනවා. අංක 12. බිලී අයිලිෂ් කියන්නේ සංගීත ලෝකයේ විතරක් නෙවෙයි සිනමා ලෝකයේත් නොමැකෙන නාමයක් සටහන් කරපු කෙනෙක්. ඇය ලොව ලාබාල වයසකදී ඔස්කර් සම්මාන 2ක් දිනාගත් කලාකාරිනිය බවට පත් වුණා. ඇගේ පළමු ඔස්කර් සම්මානය ලැබුණේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන No Time to Die වෙනුවෙන් කළ ගීතයටයි. ඊට පස්සේ 2024 වසරේදී බාබි චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ What Was I Made For ගීතය වෙනුවෙන් ඇය දෙවනි ඔස්කර් සම්මානයක් දිනාගත්තා. වයස අවුරුදු 22ක් වෙද්දී ලෝකයේ ඉහළම සිනමා සම්මාන දෙවතාවක්ම දිනා ගැනීම කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.
ඇගේ හඬේ තියෙන ඒ හැඟීම්බර බව ඕනෑම සිනමා නිර්මාණයකට අමුතුම පණක් ලබා දෙනව නිතරම. බිලි අයිලිෂ්ව මුල් කාලේදී කවුරුත් අඳුරගත්තේ ඇය ඇඳපු ඕවර්සයිස් ඇඳුම් නිසායි. මේක නිකම්ම විලාසිතාමක් විතරක් නෙවෙයි. ඇය ඒක හිතාමතාම කළේ. ඇයට අවශ්‍ය වුණේ ලෝකයේ ඇගේ ශරීරය ගැන විවේචනය කරන එක නතර කරන්න. ඇය වතාවක් කිව්වේ මම මගේ ශරීරය පේන්න නැති වෙන්න ඇඳුම් මදිනවා. එතකොට කාටවත් මාව කෙට්ටුයිද මහතයිද කියලා කියන්න බෑ. කාටවත් මාව ජජ් කරන්න බෑ කියලා. තමන්ගේ දක්ෂතාවය මිසක් තමන්ගේ පෙනුම විකුණලා ජනප්‍රිය වෙන්න ඇය කවදාවත් කැමති වුණේ නැහැ. මේ තීරණය නිසාම ඇය ලෝක පුරා ඉන්න තරුණ පරම්පරාවට තමන්ගේ ශරීරය ගැන ආත්ම විශ්වාසයෙන් ඉන්න ලොකු ආදර්ශයක් වුණා. බිලි කියන්නේ සාමාන්‍ය විදියට හිතන කෙනෙක් නෙවෙයි කියලා මේ ටිකෙන්ම අපිට පේනවා. බිලිගේ සුරත සතුන් තෝරා ගැනීමත් අන්න ඒ වගේ. බිලිට ටැරන්ටුලා වර්ගයේ ලොකු මකුළුවෙක් ඉන්නවා. ඒ වගේම ඇගේ You Should See Me in a Crown කියන මියුසික් වීඩියෝ එකේදී ඇය ඇත්තම මකුළුවන්ට ඇගේ මුහුණ පුරා ඇවිදින්න ඉඩ දුන්නා. කිසිම බයක් නැතුව මේ වගේ දේවල් කරන එක බිලි පෙන්වන්නේ ඇය කොයිතරම් අභියෝගාත්මක සහ වෙනස් විදියට හිතන කෙනෙක්ද කියන එකයි. බොහෝ දෙනෙක් බය වෙන සතුන්ට පවා ඇය දක්වන ආදරය ඇත්තටම පුදුම හිතෙනවා. අංක 15 ලෝකයේ තියෙන දැවන්තම සහ ප්‍රසිද්ධම සංගීත උළෙලක් තමයි බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ග්ලස්ටන්බෙරි ෆෙස්ටිවල් කියන්නේ. 2022 වසරේදී බිලි මේ උළෙලේ ප්‍රධාන ශිල්පීනිය විදියට සහභාගී වෙලා තවත් සුවිශේෂී වාර්තාවක් ලැබ්බා. ඒ තමයි ග්ලස්ටන්බෙරි ඉතිහාසයේ මේ දක්වා ප්‍රධාන ශිල්පීනිය ලෙස වේදිකාවට ගොඩවුණු ලොව ලාබාලව කලාකාරිනිය. දහස් ගණන් රසිකයන් ඉදිරියේදී දැක්වූ ඒ ප්‍රාසංගික දක්ෂතාවය අදටත් සංගීතලෝලීන් අතර කතාබහට ලක් වෙනවා. වයස කියන්නේ ඉලක්කමක් විතරක් දක්ෂතාවය තියෙනව නම් ඕනෑම දැවන්ත වේදිකාවක් ජය ගන්න පුරුවන් බව බිලි එදා මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් මේ තමයි බිලි අයිලිෂ් කියන ඒ අමුතුම ඒ වගේම දක්ෂ ගායිකාවේ ජීවිතේ අපි නොදන්න පැති කිහිපයක්. බිලි අපිට උගන්වන්නේ තමන්ගේ විදිහට ඉන්න එක, තමන්ගේ අඩුපාඩුවලට ආදරය කරන එක සහ අභියෝගවලට බය නොවි මුහුණ දෙන එක කොයිතරම් වටිනවද කියන එකයි. මේ කරුණු ටිකේ ඔයාව වැඩිම පුදුම කරපු කරුණ මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා කියන ගමන්ම මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.